අද මං ඔයාලට පෙන්වන්න යන්නේ ගෙදරදීම ඉතාම අඩු වියදමකින් කවුරුත් නොකියපු රහස් අමුද්‍රව්‍ය කීපයක් පාවිච්චි කරලා ඔරිජිනල් සෝල්ඩරින් ප්ලග්ස් එකක් හදාගන්න විදිය. මේ තරම් පිරිසිදුව තප්පර ගණනකින් පාස්ස ගන්න මට මේ ප්ලග්ස් එක හදාගන්න ගියේ අමුද්‍රව්‍ය 3ක් විතරයි. ඔයාලත් ඉලෙක්ට්‍රොනික වැඩ කරන කෙනෙක් නම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න, තප්පරයක්වත් ස්කිප් කරන්න එපා. මොකද මේ ක්‍රමය මීට කලින් කවුරුවත්ම ඔයාලට කියලා දීලා නැහැ. අයිබෝන් මගේ යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. බලමු අපි මුලින්ම අපිට අද ඕන කරන දේවල් මොනවද කියලා. මුලින්ම අපිට ඕන වෙන්නේ රටදුම්මල කෑල්ලක්. අපිට මේවා මිලදී ගන්න පුළුවන් සිංහල බෙහෙත් බඩු සාප්පුවකින්. මට මේකටම ගියේ රුපියල් 60ක් විතර වගේ පොඩි මුදලක්. ඊට පස්සේ අපිට ඕන කරන්නේ මී ඉටි කෑල්ලක්. මේකටත් මට ගියේ රුපියල් 50ක් වගේ මට මතක විදියට. මේකත් අපිට සිංහල බෙහෙත් බඩු සාප්පුවකින් මිලදී ගන්න පුළුවන්. තුවාල වලට දාන සර්ජිකල් ස්වල්පයකුත් අපිට අවශ්‍ය වෙනවා. අපිට මේකෙන් මේ සෑන්දි එකක් දෙකක් විතර වගේ තිබුණාම හොඳටම ඇති. ඉවර වෙච්ච සපත්තු පොලිස් ටින් එකක් හොඳට හොදලා වේලලා ගන්න. පොඩ්ඩක්වත් පොලිස් තියෙන්න බෑ. පුළුවන් නම් ටින පොඩ්ඩක් දාලා හොදලා ගත්තා නම් තවත් හොඳයි. නැත්නම් සබන් ටිකක් දාලා හොඳට හොදලා වේලලා උගේ තියලා ගත්තා නම් ඇති. යෝගට් කප් 2යි මෙන්න මේ වගේ පොලිතින් බෑග් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් අපිට ඔච්චරයි අද ඕන අමුද්‍රව්‍ය ටික. යමු වීඩියෝ එකට කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. අපිට මේ රටදුම්මල කැටෙන් මේකෙන් පොඩි කෑල්ලක් තිබුණා නම් ඇති. මේක අපි මේ විදිහට දෙකට කඩලා අරගෙන අර ගත්ත පොලිතින් කොලය ඇතුළට දාලා රබර් මිටියකින් හරි මිටියකින් හරි ගහලා මේක අපි හීන් වෙන්න කුඩු කරගන්න ඕන. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි කොටාගත්ත රටදුම්මල කුඩු ටික මෙන්න මේ විදිහට යෝගට් කප් එකට දා ගන්නවා. ඊට පස්සේ අපි අරගන්නේ මීටි කෑල්ල. ඉතින් මේක අපිට කුඩු කරගන්න බෑ. ඒකින්ද අපි මේ වගේ පොඩි පොඩි කෑලි වලට මේ චූටි චූටි කෑලි වලට මේ විදිහට කඩා ගන්න ඕන. මේක අතින් කරන්න අමාරු නම් පොඩි ප්ලැට් නියනක් අරගෙන චූටි චූටි කෑලි වලට කඩලා මේ කප් එකට දාගන්න. මීටි අපිට ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම පොඩ්ඩයි යන්නේ. මෙන්න මේ වගේ චූට්ටක් ගත්තාම ඇති අපිට. ඊට පස්සේ සපත්තු පොලිස් ටින් එක මෙන්න මේ විදිහට අරගෙන රටදුම්මල කුඩු කොටාගත් රටදුම්මල කුඩු මේ විදිහට අපි ගන්න මේකට තේ හැන්දක්. මේ හැන්දෙන් මෙන්න මේ විදිහට හොඳට බලා ගන්න. තේ හැඳි 4ක් අපි මේ කප් එකට මෙන්න මේ විදිහට රටදුම්මල කුඩු දා ගන්නවා. තේ හැඳි 4ක්. ඊට පස්සේ මීටි අපි පාවිච්චි කරන්නේ මේ විදිහට තේ හැඳි 1යි. මීටි තේ හැඳි 1යි. මේක හරියටම කරන්න ඕන වැඩක්. ඒකයි මම ඔයාලට පුන පුනා කියන්නේ. මේක හරියට බලාගෙන හරියටම කරන්න. මම කරන විදිහට මේක කරේ නැත්නම් ඔයාලට මේක හදා ගන්න බෑ. අනිවාර්යෙන් ගල් වෙනවා. ඒකින්ද හරියට වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඊට පස්සේ අපිට මේක රත් කරගන්න අවශ්‍ය වෙනවා. මේක දිය කරගන්න. මේ විදිහට මම පාවිච්චි කරන්නේ පොල් තෙල් පහනක්. ඔයාලට ඉටිපන්දමක් වුණත් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට මම මුලින්ම මේ විදිහට මොකක් හරි අඬුවකින් මේක ටිකක් රත් වෙන හින්දා පොඩ්ඩක් අල්ල ගන්න ඕන හරියට. එහෙම යන්නේ නැති වෙන්න අල්ලගෙන මේක ගොඩාක් ඉන්දරට ලං කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අඟල් 2-3ක් උඩින් තමයි මේක අපි රත් කරගන්නේ. මොකද මේක එකපාර රත් වුණොත් ගිනි ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන අර වටින කොටස් ටික නිකම්ම පිච්චිලා යනවා. ඒකින්ද අපි මේක බොහොම හිමින් තමයි මේක හිමීට තමයි දිය කරගන්නේ. මෙන්න මේ විදිහට බොහොම හිමින් මේ විදිහට අපි දිය කරගන්න ඕන. ගොඩාක් රත් කරන්න එපා. දැන් ඔයාලට පේනවා ඇති මේක හිමින් පොඩ ලස්සනට දිය වෙනවා. මේ විදිහට මේක අපි පොඩ්ඩක් කවලම් කරගන්න ගමන් මේක හොඳට දිය කරගමු.
දැන් මේක පෙන දාන මට්ටමට එනකොට ඔයාලා මේක හොඳට කූරු ගන්න ඕන. මෙන්න මේ විදිහට කූරු ගන්න හොඳට රට දුම්මල එකයි මීටි ටිකයි හොඳට කවලම් වෙන්න තමයි අපි මේක කූරු ගන්නේ. මේක හොඳට කවලම් වෙලා තියෙන්නේ. ඒත් අපි මේක කූරු ගාන එක නතර කරන්නේ නැහැ. මේ පහන අපි අයින් කරලා කූරු ගාන එක දිගටම කරනවා. මේක ආපහු අපිට යම්කිසි මට්ටමකට එනකම් මේක නිමා ගන්න ඕන. ඒ කියන්නේ මේකේ දියර ගතිය ටිකක් අඩු කරගන්නත් ඕන. ඒ වගේම මේකේ තියෙන රස්නේ අඩු කරගන්නත් අපි මේක තව ටිකක් එක දිගට කූරු ගන්න ඕන. දවල්ට පේනවාද මේකේ උපු ගතිය ටික ටික වැඩි වීගෙන එනවා. ඉතින් මේක දැන් පදම හරියාගෙන එන්නේ. තව ටිකක් අපි මේක කූරු ගාමු. මේක ගොඩාක්ම නිවෙනකන් කූරු ගන්න නැහැ. මේකේ ගොඩක් නිවුනොත් මේක හයි වුණොත් අපිට මේක හදාගන්න බැරි වෙනවා. අර පේස්ට් එක වගේ ලස්සනට මේ ප්ලග්ස් එක දවල්ට පේනවාද මෙන්න මේ වගේ පැණි වගේ නූල වැක්කිරන කොට තමයි මෙන්න මේකේ පදම හරියටම හරි ගාන. කියන්නේ මේක හොඳ ගානට දැන් නිවිලා තියෙන්නේ. අපි දැන් මෙන්න මේ වෙලාවේදී තමයි මේකට සර්ජිකල් ස්පීඩ් එකතු කරගන්නේ. ඉතින් අපි මේකට සර්ජිකල් ස්පීඩ් එකතු කරද්දී සාමාන්‍යයෙන් තේ හැන්දක් වගේ ප්‍රමාණයක් එකතු කරගත්තාම ඇති. දැන් මම මේ වෙලාවේ මෙන්න මේ සර්ජිකල් මූඩියට මම මේ වගේ පොඩ්ඩක් අරගෙන තේ හැන්දක වගේ ප්‍රමාණයක් මේකට එකතු කරා. දැන් මේක එකතු කරපු ගමන්ම මේක හොඳට ආයි නැවතත් කවලම් කරන්න ඕන. මේ දෙක හොඳට දිය වෙන්න. බල බල ඉන්නේ නැතුව ඉක්මනට මේක ඉක්මන් කරලා කවලම් කරගන්න ඕන. මේක අපි මේ විදිහට කවලම් කරනකොට ඔයාලට පේනවා ඇති මේක රන්වන් පාටට හැරීගෙන යනවා ටික ටික. සාමාන්‍යයෙන් මේක විනාඩියක් විතර වගේ සර්ජිකල් ස්පීඩ් දාලා කවලම් කරනකොට මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටකට අපිට අන්තිමට බලා ගන්න පුළුවන්. දැන් අපේ ප්ලග්ස් එක මේ විදිහට හොඳට කවලම් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ හදාගත්ත ප්ලග්ස් එක මේක පොඩ්ඩක් තව ටිකක් හරි රස්නේ ගතිය තියෙනවා නම් ඒක නිවෙන්නයි මේක හොඳට කූල් වෙන්නයි විනාඩි 10ක් මේකේ මූඩිය තද කරලා වහන්න නැතුව පැත්තකින් තියලා තියන්න ඕන. විනාඩි 10කට පස්සේ අපි බලමු අපේ ප්ලග්ස් එක කොහොමද කියලා. ඉතින් යාළුවනේ අපි විනාඩි 10කට පස්සේ අපි මේක අරගෙන බලමු කොහොමද අපේ ප්ලග්ස් එක තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති ඔරිජිනල් ප්ලග්ස් එකකටත් වඩා හොඳ පාටකින් ඒ වගේම බොහොම පහසුවෙන් අපිට මේක ගන්න පුළුවන්. මේ විදිහට නියනකට උනත් මෙන්න මේ විදිහට බොහොම පහසුවෙන් අපිට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් අපි මේක පාවිච්චි කරලා බලමු මේ විදිහට වයර් එකකට ඊයන් ටිකක් තියාගෙන කොහොමද මේ ප්ලග්ස් එක වැඩ කරන විදිය කියලා. ඔයාලට පේනවා ඇති කිසිම කරදරයක් නැතුව බොහොම පහසුවෙන් ඊයන් ටික මම වයර් එකට තියාගත්ත විදිය. අපි මේ බෝඩ් එක SMD කම්පොනන්ට් එකකටත් අපි මේ විදිහට ඊයන් තියාගෙන බලමු. ඔයාලට පේනද බොහොම ඉක්මනට අපිට මේක පාස් ගන්න පුළුවන්. ගොඩක් වෙලා වවුත් එක තියාගෙන ඉන්න දෙයක් නැහැ. හොඳට ප්ලග්ස් එක බෝඩ් එක පුරා විහිදෙන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕන. අනිවාර්යෙන් ප්ලග්ස් මොන ප්ලග්ස් එකක් පාවිච්චි කරත් ඔයාලා පාවිච්චි කරලා පස්සේ මේ විදිහට බෝඩ් එක හොඳට පිරිසුදු කරගන්න අමතක නොකර. අපි ඊට පස්සේ මේ වගේ පේපර් කටර් තලයකටත් මෙන්න මේ විදිහට ඊයන් තියාගෙන බලමු. ඔයාලට පේනවා ඇති කඩෙන් ගත්ත ප්ලග්ස් වගේ නෙවෙයි සුපිරිම ප්ලග්ස් එකක් තමයි මම අද ඔයාලට හදන්න කියලා දුන්නේ.
එයාලත් මේ ප්ලග්ස් එක හදලා බලලා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් කරන්න. මගේ channel එක subscribe කරලා නැති කට්ටිය අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා ඔක්කොටම බුදු සරණයි දෙවි පිහිටයි.